මධ්‍යමයා YouTube නාලිකාවට ඔයාලා හැමෝම අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද ඔයාලා ගෙනාව ගොඩාක් වටිනා ඉඩමක්. නමුත් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. මෙන්න මේ ඉදිවෙන අධිවේගී මාර්ගයට මුහුණලා අක්කර භාගයක ඉඩමක් ගැන තොරතුරු තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අධිවේගී මාර්ගය මම හිතන රඹුක්කන දක්වා ඉදිවෙනවා. ඒතකොට ඒක මීරිගමන සහ නුවරට යන මම හිතන තුම්මන් හන්දියක් තමයි සෙට් වෙන්නේ. ඉතින් මේ ඉඩම තියෙන්නේ මෙන්න මේ වෙල්ලෑට මායින්ව. ඒතර වෙල්ලෑට මායින් වෙලා ඉති වෙන අධිවේගී මාර්ගයට මුහුණලා තමයි මෙන්න මේ අක්කර භාගී ඉඩම තියෙන්නේ. මේකේ සින්න අක්කර ඔප්පු තියෙනවා. ඉතින් මම වෙනදා වගේම මේකෙත් අයිති කෙනාගේ ෆෝන් නම්බර් දානවා රතු පාටින් නම්බර් දෙකක්. එතකොට උඩින් තියෙන නම්බරේට විදේශගත වෙලා ඉන්නවා නම් ඔයාලා කවුරු හරි බලන කෙනෙක් නම් විදේශගත කෙනෙක් බලන කෙනෙක් නම් ඒ WhatsApp කරා ඔයාලට කතා කරන්න පුළුවන්. ඉතින් මේ ඉඩමේ ඉඳන් මේ පැත්ත බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ ඉදිවෙන අධිවේගී මාර්ගයට පහලින් පාරක් තියෙන එක එක්කෙනෙක් හිටගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය අතුරු පාරෙන් තමයි මේකට ඇතුල් වෙන්න තියෙන්නේ මේ ඉඩමට. එතකොට මේ ඇතුල් වෙන පාර මේක ඉඩම අයින දිගටම යනවා. එතකොට ඒක ඇවිල්ලා මේ ඉඩම එක පැත්තකට මායින් වෙනවා. එතකොට මෙන්න මේ පාර මම කියන්නේ මේක ඉඩම ඉස්සරහ යන පාර. එතකොට මේ ඉඩම මුණලා තියෙන්නේ අර අධිවේගී මාර්ගයට. එක පැත්තකින් වෙල්ලායකට මායින් වෙනවා, අනිත් පැත්තකින් මෙන්න මේ පාරට මායින් වෙනවා. එතකොට සින්නකර ඔප්පු පර්චස් 80ක් තියෙනවා. ඉතින් එක පර්ච් එකක් 80000යි කියලා තමයි කියන්නේ. 80000 ගණන් දෙනවා කියලා කියන්නේ. එතකොට ඒකේ මිල සාකච්ඡා කරගන්න පුළුවන් කියලා මේකේ හිමිකරු කිව්වා. එතකොට මේ ඉඩම තියෙන්නේ කුරුණෑගල පොතුහැර ඉඳන් වදාගඩ පාරේ කිලෝමීටර් 5මාරක් විතර එන්න ඕනේ. එතකොට මේක වේගයෙන් සංවර්ධනය වෙන පළාතක්. ඉතින් තව කල් ගියොත් ඔයාලට මේ මිලට නම් මේ ඉඩම මේ වගේ ඉඩමක් මේ හරියෙන් ගන්න බෑ. මොකද මේ හැම පාරක්ම කාපට් වෙලා සංවර්ධනය වෙනවා. දැන්වත් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මේ ඉඩමේ තව දෙයක් තියෙනවා. මේ ඉඩම පල්හැට යනකොට ලොකු ගලක් තියෙනවා. මම හිතන්නේ පර්චස් 15ක විතර ලොකු ගලක් තියෙනවා. ඉතින් ඒතොර ඒ ගල මේ ඉඩමට අයිති නැහැ. නමුත් ප්ලෑන් එකට අදවත් කරලා ඇඳලා තියෙන්නේ. මම කියන්නේ දැන් මේ පර්චස් 80ට අයිති නැහැ. පර්චස් 80 ගෙඩිය පිටින් එහෙමම තියෙනවා. ඊට අමතරව තමයි මේ කළු ගල තියෙන පර්චස් 15ක විතර. එතකොට ඒක ඔයාලට ඕනනම් මාකාරී ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. ඒ ගල කඩලා හරි මොන හරි කරලා ඒකත් ගන්න පුළුවන්. මොකද ප්ලෑන් එකට ඇතුළත් කරලා තමයි ඇඳලා තියෙන්නේ ගලක්. එතකොට වෙනම පර්චස් 80ක් තියෙනවා. තව පර්චස් 15ක් ගලක් තියෙනවා වෙනම. ඉතින් මේක ඉඩම් පල්හැට යනකොට තමයි මේ ගල තියෙනවා. ඔයාලට පේනවා ඉස්සරහින් ගලක් තියෙනවා. එතකොට මේක දකුණු පැත්ත යන පැත්තෙන් දකුණු පැත්ත මෙන්න මේ පැත්ත වෙල්ලායකින් මායින් වෙනවා. ඉතින් ඔහොම තමයි ඉඩම තියෙන්නේ. ඉතින් පදිංචි වෙන්න හොඳ තැනක්, නිදහසේ නිස්කලංක වෙන්න පුළුවන් තැනක්. වගාවටත් හොඳයි, ඉඩමේ පස්ස හොඳයි. හැමදේම තියෙනවා. ඉතින් මේක හිමිකරු කිව්වා කරන්ට් එක මේ ඉඩමට ගන්න පුළුවන් කියලා. ඒත් එක්කම නල ජලය නැහැ මෙතනට. ඔයාලට ලිඳක් කපා ගන්න වෙනවා. ඉතින් ලිඳා කපා ගත්තත් ලොකුවට ගොඩක් යට කපන්න වෙන්නේ නැහැ. මොකද මේක මේ පැත්තේ වෙල්යාය තියෙන්නේ. ඔයාලට පේනවා මේ වෙල්යාය දැන්ට මෙන්න මේ වතුර ටික තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ප්‍රශ්නයක් නැහැ. පොඩි ගැඹුරක් කපනකොට මේකේ වතුර අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ওই ටික තමයි විස්තරය. මම අර කිව්වා වගේ ගණන් හිලව කතා කරගන්න මම මේකේ හිමිකරුගේ ෆෝන් නම්බර් දෙක දාලා තියෙනවා රතු පාටින්. ඒකට කතා කරන්න. ඉතින් එහෙමනම් මම නවතිනවා. හැමෝටම සුබ දවසක්. අපි අයෙත් මේ වගේ ඉඩමකින් හමු වෙමු. තව ඉඩමක් තියෙනවා මේ මලකඩුවාවේ බැංකුව ළඟ. ඒකත් මම හෙට අනිද්දාම ගේනවා.